අයිබෝන් ශිරාස් වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද මම අරගෙන ආවේ 2026 අප්‍රේල් මාසයට අදාළ භෝගාගාර සුදුසු සුබ දවස් සහ වේලාවන් සම්බන්ධවයි. ඒ වගේම සමස්ත 2026 වසර සඳහාම භෝගාගාර සුදුසු සුබ දවස් සහ වේලාවන් ඇතුළත් ගොවිලිත මිලදී ගැනීමට අවශ්‍ය නම් මේ තිරය දිස්වන අංකයට WhatsApp පණිවිඩයක් එවීමෙන් අපට විස්තර ලබා ගන්න පුළුවන්. එම ගොවිලිතෙහි මම මේ වීඩියෝ සඳහන් කරන නැකත් වලට අමතරව දී ගොවිතැන සඳහා නැකත් සහ ද්විපුෂ්කර සහ ත්‍රිපුෂ්කර යෝග පවතින දින සහ වේලාවන් මම සඳහන් කරලා තියෙනවා. ඉතින් හැමෝම සංගවන මේ ද්විපුෂ්කර සහ ත්‍රිපුෂ්කර වේලාවන් පවතින වේලාවන් ඔබට මෙම ලිත මිලදී ගැනීමෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් රුපියල් 300ක් වෙන මුදලක් ගෙවලා ඔබට මේ ලිත වෙන් කරවා ගන්න පුළුවන්. දැන් අපි දැන් බලමු 2026 අප්‍රේල් මාසයේ ගොවිතැන් කටයුතු සඳහා සුදුසු සුබ දවස් සහ වේලාවන් මොනවද කියලා. මුලින්ම අප්‍රේල් මාස 5 වෙනි ඉරිදා දවසේ අපට දිවිකරණය පාතන දිනයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ දිවිකරණය පස්වරු 12:03 ඉඳලා රාත්‍රී දක්වා මේක පවතිනවා. ඉතින් මේ දවස් සුබ වේලාවක් විදිහට ගත්තොත් පස්වරු 2:07 ඉඳලා 3:07 දක්වා කාලයත් 4:07 ඉඳලා 5:07 දක්වා කාලයත් අපට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් සුබ දිශාව විදිහට දකුණු දිශාව ඔබට භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඊළඟට අප්‍රේල් මාසේ 6 වෙනි සඳ දිනය ඔබට පුළුවන් හඳින් ප්‍රයෝජන ගන්න බොක සඳහා මේ දවස යොදා ගන්න. ඉතින් මේ දවසේ දිවිකරණය පවතිනවා. ඉතින් මේ දිවිකරණය උදෑසන සිට සවස 2:13 දක්වා තමයි පවතින්නේ. ඉතින් ඔබට මෙහි සුබ වේලාවන් විදියට උදේ 6:07 ඉඳලා 7:07 දක්වා කාලයත් 11:07 ඉඳලා 12:07 දක්වා කාලයත් 1:07 ඉඳලා 2:07 දක්වා කාලයත් අපිට භාවිත කිරීමේ හැකියාව තියෙනවා. මේක සඳ දවසක් නිසා ඔබට සුබ දිශාව විදියට නැගිනුම් දිශාව භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට සුබ දවසක් විදියට අප්‍රේල් 9 වන බ්‍රහස්පතින්දා දවස ඔබට යොදා ගන්න පුළුවන්. ඉතින් මේ දවස බ්‍රහස්පතින්දා දවසක් නිසා ගෙඩි මල් කරල් හැදෙන බොහෝ සදා මේ දවස වඩාත්ම සුදුසු වෙනවා. ඉතින් මේ දවසේ සිංහ කර්ණය තමයි පවතින්නේ. සිංහ කර්ණය උදේ සිට රාත්‍රී 9:19 දක්වා පවතිනවා. ඉතින් මේ වෙලාව ඇතුළත ඔබ ඕනම වෙලාවක ඔබගේ භෝගක සඳහා භාවිත කිරීමේ හැකියාව තියෙනවා. මේ විශේෂයෙන්ම සඳහන් කරනවා ඔබට තියෙන්නේ බොහොම පොඩි පෙර ප්‍රමාණයක් සිටීමට නම් ඔබට මෙන්න මේ කියන සුබ වේලාවන් භාවිත කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේ සුබ වේලාවන් ගත්තොත් උදේ 9:05 ඉඳලා 10:05 දක්වා කාලයත් 11:05 ඉඳලා 12:05 දක්වා කාලයත් 4:05 ඉඳලා 5:05 දක්වා කාලයත් ඔබට ඕනනම් භාවිත කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේ දවසේ සුබ දිශාව විදිහට ඔබට උතුරු දිශාව භාවිත කරන්න පුළුවන්. ඊළඟට සුබ දවසක් විදිහට අප්‍රේල් මාසේ 13 වන සඳ දිනය ඔබට යොදා ගන්න පුළුවන්. ඉතින් මේ දවසෙත් හඳින් ප්‍රයෝජන ගන්න බොහෝ සඳහා ඔබට විශේෂ මේ දවස භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ දවසෙත් දිවිකරණය උදේ සිට දවස පුරාම පවතිනවා. ඉතින් සුබ වේලාව විදිහට උදේ 6:03 ඉඳලා 7:03 දක්වා කාලයත් 11:03 ඉඳලා 12:03 දක්වා කාලයත් 1:03 ඉඳලා 2:03 දක්වා කාලයත් ඔබට භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ දවසේ සුබ දිශාව විදිහට ඔබට නැගෙනහිර දිශාව භාවිත කිරීමේ හැකියාව තියෙනවා. නැවත සුබ දවසක් විදිහට ඔබට අප්‍රේල් මාස 18 වන සෙන්සුරාදා දවස භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ දවස් සිංහ කර්ණය පවතිනවා. සිංහ කර්ණය උදෑසන සිට සවස් 2:11 දක්වා පවතිනවා. ඉතින් මේ දවසේ සුබ වේලාවන් විදිහට ඔබට 10:01 ඉඳලා 11:01 දක්වා කාලයත් 12:01 ඉඳලා 1:01 දක්වා කාලයත් භාවිත කරන්න පුළුවන්. ඉතින් මම කලින් සඳහන් කරා ගේ විශේෂයෙන්ම අපිට මේ දවසේ උදෑසන සිට 2:11 දක්වා සම්පූර්ණ දවසම වුණත් අපිට භාවිත කිරීමේ හැකියාව තියෙනවා සිංහ කර්ණය මේ මුළු හොරා පුරාම පවතින නිසා. ඉතින් සුබ දිශාව විදිහට අපිට බස්නාහිර දිශාව භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට සුබ දවසක් විදිහට අප්‍රේල් මාසේ 21 වන අඟහරුවාදා දවස අපිට භාවිත කරන්න පුළුවන්. ඉතින් මේ දවසේ අලබුක සඳහා තමයි විශේෂම වඩා සුදුසු වෙන්නේ. මේ දවස දිවිකරණය පවතින දවසක්. ඉතින් මේ දවසේ දිවිකරණය පෙරවරු 4:17 ඉඳලා දවස පුරා පවතිනවා. ඉතින් අපට ඒ වෙලාවක හෝ නැත්නම් මේ සඳහන් කරන සුබ වෙලාවක ඔබගේ භෝග සිටවා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් අපට පුළුවන් දවස් 8 ඉඳලා 9 දක්වා කාලය හෝ 10 ඉඳලා 11 දක්වා කාලය එහෙම නැත්නම් 3 සිට 4 දක්වා කාලය එහෙම නැත්නම් සවස් 5 සිට 6 දක්වා කාලය ඔබට භාවිත කරන්න පුළුවන් ඔබගේ භෝගාගාරයට අවශ්‍ය පැර සිටීම සඳහා. ඉතින් මේ දවසේ සුබ දිශාව විදිහට ඔබට නැගෙනහිර දිශාව භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට සුබ දවසක් විදිහට 24 වන සිකුරාදා දවස ඔබට භාවිත කිරීමේ හැකියාව තියෙනවා.
ඉතින් මේ දවසේ සිංහකර්ණය පවතිනවා උදෑසන සිට රාත්‍රී 7:28 දක්වා කාලය. ඉතින් ඔබට මේ දවස පුරාම ඔබට ගෙඩි මල් කරල් හැදෙන බොක සඳහා භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊට අමතරව ඔබට සුබ වේලාවන් විදිහට විශේෂ සුබ වේලාවන් විදිහට උදෑසන 5:59 ඉඳලා 6:59 දක්වා කාලයත් 7:59 ඉඳලා 8:59 දක්වා කාලයත් එයාගේම දවල් 12:59 ඉඳලා 1:59 දක්වා කාලයත් 2:59 ඉඳලා 3:59 දක්වා කාලයත් අපිට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් සුබ දිශාව විදිහට ඔබට උතුරු දිශාව භාවිතා කරන්න පුළුවන්. 2026 අප්‍රේල් මාසයේ අවසාන දිනයේ විදිහට ඔබට අප්‍රේල් 28 වන අඟහරුවා දවස යොදා ගන්න පුළුවන්. ඉතින් මේ දවසේ දිවිකරණය උදෑසන සිට සවස 6:56 දක්වාම පවතිනවා. ඉතින් මේ දවසෙත් ඔබට අලවුව සඳහා භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. විශේෂ සුබ වේලාවන් විදිහට සඳහන් කරොත් උදේ 7:58 ඉඳලා 8:58 දක්වා කාලයත් 9:58 ඉඳලා 10:58 දක්වා කාලයත් 2:58 ඉඳලා 3:58 දක්වා කාලයත් ඒ වගේම සවස් 4:58 ඉඳලා 5:58 දක්වා කාලයත් ඔබට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් සුබ දිශාව විදිහට ඔබට නැගෙනහිර දිශාව මේ දවසේ භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් සුපුරුදු පරිදි මේ සියලු වේලාව සඳහන් කරලා තියෙන්නේ කොළඹට ඉර උදා වීම අනුව. ඒ නිසා ඔබ ප්‍රදේශයේ ඉර උදාව අනුව මේ වෙලාවන් සකස් කරගන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝව මුලින්ම ආරම්භ කෙනෙක් නම් ඔබට මේ ප්‍රදේශය අනුව වෙලාව සකස් කරගන්න ආකාරය ගැන මම කෙටි පැහැදිලි කිරීමක් කරන්නම්. දැන් ඔබට මේ පේන වගු වලින් ඔබ ජීවත් වෙන ප්‍රදේශය හෝ ඊට ආසන්නම නගරයේ ඉදිරියෙන් තියෙන වෙලාව ලබා ගන්න. ඉතින් මේ වෙලාව මම අර කලින් සඳහන් කරපු වෙලාවෙන් අඩු කිරීමෙන් ඔබේ ප්‍රදේශයට ගැලපෙන හරිම වෙලාව ඔබට සකස් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් වීඩියෝවට ලයික් එකක් දාලා subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔබගේ ගැටලු කමෙන්ට් මගින් සඳහන් කරන්න. ඒ වගේම මේ උදා වන අලුත් අවුරුද්දට ඔබට ලිපගිනි මෙලවීමට වැඩ ඇල්ලීමට සහ ගනුදෙනු කිරීමට ආදී නැකත් චාරිත්‍ර වලට සුබ නැකත් අවශ්‍ය නම් ඒකත් සඳහන් කරන්න. මම ඔබට මේ වර්ෂය සඳහා ගැලපෙන ඉතාමත් සුබ නැකත් ලබා දීමට හැකියාවක් තියෙනවා. ඉතින් එහෙනම් ඔබට මේ නැකත් ලබා ගැනීමට අවශ්‍ය නම් මම ඒකට වීඩියෝ එකක් සකස් කරන්නම්. ඉතින් ඒක මට කමෙන්ට් එකක් මගින් සඳහන් කරන්න. ඉතින් එහෙනම් අපි නැවතත් 2026 මැයි මාසයේ නැකත් වලින් හමු වෙමු. එහෙනම් හැමෝටම වාසනාවන්ත සුබ දවසක් වේවා.